හැම වෙලේම ජීවිතයේ තියෙන ප්‍රශ්න සිහි කර කර ඉන්නේ නැතුව, ජීවිතේට දුක හිතන දේවල් සිහි කර කර ඉන්නේ නැතුව, ඒ වෙනුවට බුදු කෙනෙක් ගැන සිහි කරලා තමන්ගේ ජීවිතේට මේ ප්‍රශ්න මැද්දේ සසරෙන් එතර වෙන වැඩපිළිවෙලකට සියලු දෙනාට උතුම් අවස්ථාවක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේලාගේ සම්බුදු අසිරිය ඉගෙන ගන්න ලැබෙනක අපට වචනයෙන් කියලා ඉවර කරන්න බෑ ඒ ලාභය. නමෝ බුද්ධාය. පින්වත්නි, මේ කල්ප 100ටම බුදුරු 7 පහළ වුණේ. ඒ කල්ප 100 පුරාවටම අපිත් කොහේ හරි ඉපදිලා හිටියා නේද? මේ සංසාරේ අපිත් කොහේ හරි ජීවත් වුණා නේද? එතකොට ඒ බුදුරු පහළ වෙනකොට අපට බැරි වෙච්ච දෙයක් තියෙනව නේද? මොකද්ද? ඒ සාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයට පැමිණෙන්න. ඒ කියන්නේ අපට ශ්‍රද්ධා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආකාරවතී ශ්‍රද්ධාව, අනිත් එක තමයි අමූලිකා ශ්‍රද්ධාව. ඒ අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මුලක් නැහැ. ස්ථිර නැහැ. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාවට ආවට පස්සේ එයාට පුළුවන් වෙනවා පින්වත්නි සසරෙන් එතර වෙන්න. බලන්න පින්වත්නි, ඒ වගේම අපගේ සාස්ත්‍රුන් වහන්සේ වදාලා අපගේ මව මැරෙනකොට, එහෙම නැත්නම් පියා මැරෙනකොට අපගේ ඇස් වලින් හෙළුණු කඳුළු, මේ ඇස් වලින් වැටෙන කඳුළු බින්දු ඒව එකතු කරොත් මහා සාගරයට වැඩි. මහා සාගරයට වැඩි ප්‍රමාණයක් කඳුළු හලහල මේ සංසාරේ එනකොට අපිට මව්පියන් විතරද මුණ ගැහුනේ? අපිට ඥාති විතරද මුණ ගැහුනේ? අපි කැමති අය විතරද මුණ ගැහුනේ? අපිට වෛර කරන අය විතරද මුණ ගැහුනේ? අපිට මුණ ගැහුනේ කාමයේ විතරද? අපිට ඕන උනේ දේපොළ ධනය, එහෙම නැත්නම් මේ කායික සැපය, එහෙම නැත්නම් මේ භෞතික සම්පත් ගොඩ ගහ ගන්න එක විතරමද? පින්වත්නි, මේ භෞතික සම්පත් කොච්චර ගොඩ ගැහුවත් මේ ගොඩ ගහන ප්‍රමාණයට අපට දුක හට ගන්නවද නැද්ද? මොකද අපට භෞතික සම්පත් 100ක් තිබ්බොත් දුක් කීයද? දුක් 100ක්. හැබැයි මේ සංසාරේ මේ මනුස්ස ලෝකෙට කෙනෙකුට ආවට පස්සේ වැඩිපුරම හිතෙන්නේ මේ සැප සම්පත් වලින් ඈත් වෙලා මේ නිදහස් ජීවිතයක් ගත කරලා බන්ධන වලින් නිදහස් වෙන හිතක්ද පහළ වෙන්නේ? නැත්නම් ස්වභාවයෙන්ම මේ භෝග සම්පත් රැස් කරගෙන ධර්මවල හදාගෙන ඊට පස්සේ මේවා රැක ඒවා වෙනුවෙන් රණ්ඩු වෙවි අරගල කරගෙන ජීවිතයට කර්ම පොදියක් බැඳ ගන්න ස්වභාවයක් නෙමෙයිද අපිට ස්වභාවයෙන්ම උරුම වෙලා තියෙන්නේ? ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින් තොරව, එහෙම නැත්නම් මේ කතා කරන භාෂාවකින් තොරව. එතකොට එහෙම ජීවිතයක් මේ ඉපදෙන මැරෙන සංසාරෙදී එවැනි හිතක් නම් අපිට තියෙන්නේ. එවැනි දෙයකට නම් අපි ආස කරන්නේ. අපිට මේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙන නිසා මේට හාත්පසින්ම වෙනත් දෙයක් කරන්න අපට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ බන්ධන ඉක්මවා ගියපු, කාමයේ සැප ඉක්මවා ගියපු නෙක්ඛම්ම සුවයක් විඳින්න පුළුවන් අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේලාගේ අසිරිය, එහෙම නැත්නම් බුදු ගුණ අපි හැකිතා දැනගත්ත තරමට තමයි ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථීර වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ස්ථීර වෙන්න, ඒ ශ්‍රද්ධාව තුල මනාකොට පිහිටන්න අපේ සිත කය වචනේ මුල් කරගෙන පෞරස් වෙන ස්වභාවය අඩු වෙලා යනවා. පිං රැස් වෙන ස්වභාවය වැඩි වෙලා යනවා. මේ සසරට කලකිරෙනවා, පිනට ආස කරනවා. අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙනවා. සතර පායේ වැටෙන්න තියෙන බය වැඩි වෙනවා. සුගති උපදින්න තියෙන ආශාව වැඩි වෙනවා. සසරේ යන්න තියෙන බිය වැඩි වෙනවා. සසරෙන් එතර වෙන්න තියෙන ආශාව වැඩි වෙනවා. මේ සීල දේ සිදු වෙනවා අපිට බුදුරජාණන් වහන්සේව හරියට හඳුනා ගන්න පුළුවන්. කොහොමද? මේ සීල දේම අපට විවෘත වෙනවා, හරියට විවෘත වෙනවා. කළ යුතු දේ දැනගන්න ලැබෙනවා, නොකළ යුතු දේ දැනගන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේව අපි හරියට හඳුනාගත්තොත්. ඉතින් මේ එළමෙන 28 වෙනි ඉරිදා දින, this coming Sunday, what we are trying to give you is
the great realization of a Buddha and the great qualities of the great Buddhas, the past lives of the great Buddhas. එතකොට අපට මේ ඉංග්‍රීසි දහම් මධ්‍යස්ථානයේ මුල් කරගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට ඉංග්‍රීසියෙන් බණ කියවට මේ දරුවොත් ලොකු වෙනකොට සිංහලෙන් බණ අහන්න ආසයි. ඒ වගේ මේ දෙමාපියන් තමගේ ඥාතින් මේ අසපුව මුල් කරගෙන පිං රැස් කරනවා. ඉතින් ඒ උදවියට මේ එළමන ඉරිදා දවසේ 28 වෙනිදා උදෑසන 7 සිට හැන්දෑවේ 4 වෙනකම් බුදු ගුණ සිහි කර ඊට පස්සේ ඒ බුදුවරු ගැන ඉගෙනගෙන ඊළඟට අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන ජීවිත කාලය පුරාවටම තමන්ගේ ජීවිතේ තමන්ගේ හිතේ යම් මේ කොනක එවනත යම් ප්‍රමාණයකට හැම වෙලේම ජීවිතයේ තියෙන ප්‍රශ්න සිහි කර ඉන්නේ නැතුව ජීවිතයේ දුක හිතන දේවල් සිහි කර ඉන්නේ නැතුව ඒ වෙනුවට බුදු කෙනෙක් ගැන සිහි කරලා තමන්ගේ ජීවිතේට මේ ප්‍රශ්න මැද්දේ සසරෙන් එතර වෙන වැඩපිළිවෙලකට සියලු දෙනාට උතුම් අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේ තමයි බුදු කෙනෙක් අනාගතේ ඉක්මනට හඳුන ගන්න හැකියාව ලැබෙනවා මේ ජීවිතේ බුදු කෙනෙක් අපි හඳුනගත්තා. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න අප දැන් කාලයක් මේ මනුස්ස ලෝකේ ජීවත් වුණා අපිට බුදු ගුණ නම අපි දන්නවාද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ආදී මේ විදිහට අපි චෛත්‍යයක් ඉස්සරහා සෑරජානන් වහන්සේ නමක් ඉදිරියේ එහෙම නැත්නම් බෝධින් වහන්සේ නමක් ඉදිරියේ අපි මේ විදිහට බුදු ගුණ කියනකොට ඒ බුදු ගුණේ කියද්දී අපිට ඒ ගුණේ අර්ථය මෙනෙහි වෙනවද? එහෙම නැත්නම් ඒ බුදුරුන්ගේ අසිරිය ඒ බුදුරුන්ගේ හැකියාව ඒ බුදුරුන්ගේ හැකියාව ගත්තොත් පින්වත්නි ආපස්සට බලන්න පුළුවන් පිටිපස්සට බලන්න පුළුවන් ඉස්සරහා පේනවා ඊට කෙලෙස් නැති වෙන හැටි දන්නවා අන් අයගේ හිත් දකිනවා කෙලෙස් හට ගන්න හැටි දන්නවා රාගයට හේතුව දන්නවා රාගයට විසඳුම දන්නවා දේශයට හේතුව දන්නවා දේශයට විසඳුම දන්නවා මුලාවට හේතුව දන්නවා මුලාවට විසඳුම දන්නවා රාග දේශ මොහ මේ හිතේ තියෙන දෙයක් කියලා දන්නවා අන් අය නිසා හට ගන්න දෙයක් නොවේ කියලා දන්නවා. ඉතින් ඒක නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේලාගේ සම්බුදු අසිරිය ඉගෙන ගන්න ලැබෙනක අපට වචනෙන් කියලා ඉවර කරන්න බෑ ඒ ලාභය. හැබැයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේට පැහැදුනොත් අපි ධර්මයටත් පහදිනවා. ශ්‍රාවක මහා සංඝරත්නයටත් පහදිනවා. ඊට පස්සේ ඔබේ ජීවිතේට ඇති වෙනවා සෝතාපට්ටි අංග. ඊළඟට මේ අපට තිරුවන් කෙරේ පැහැදුනාට පස්සේ අපට යම් සීලයකට එන්න යම් සීලයක් ආරක්ෂා කරන්න හිත් පහළ වෙනවා. එතකොට මෙන්න මේ සෝතාපට්ටි අංග හතරත් එක්ක අපට අවස්ථාවක් ලැබෙනවා ධර්මයේ තුලින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ නිසා මේ සෝතාපට්ටි අංග හතර මත පිහිටලා ඉන නිසා ඒක මනාකොට ප්‍රගුණ කරන නිසා එයාට සෝතාපන්න වීමට අවස්ථාව ලැබෙනවා. සෝතාපන්න වෙච්ච කෙනාට පින්වත්නි උපරම තියෙන ආත්ම භව 7යි. ඉතින් අපේ ජීවිතයේ මේ නොයෙකුත් බලාපොරොත්තු අතරේ අපට හිතක් පුංචි හරි හිතක පුංචි අදහසක් අපට පැල කරගන්න පුළුවන් නම් අනේ මට මේ ලැබුවා වූ මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් බුද්ධ ශාසනයක මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඇතනම් මට මේ ඉපදෙනවා මැරෙනවා මේ කෙලෙස් වලට අහු වෙලා අපි අතින් හිතා ගන්න බැරි විදිහට අපි ඇබ්බැහි වෙනවා නොඑක් දේවල් වලට හිතා ගන්න බැරි විදිහට අපි නොඑක් දේ අපට අතහැර ගන්න බැරි වෙනවා අපිට හිතා ගන්න බැරි විදිහට මේ යහපත් මිනිසුන්ට පවා අපි වෛර කරනවා අපි ක්‍රෝධ කරනවා ඊළඟට යහපත් පිරිස අපිට ඇසුරු කරන්න හිත් පහළ වෙන්නේ නැහැ ඊළඟට ඇසුරු කරන්න ලැබෙන දුස්සීල පිරිසක් බොහෝ විට ඊළඟට වංචාවට ලක් වෙනවා ඉතින් මේ වගේ කුණු කයක් සරස මේ වගේ කුණු කයක් ප්‍රශංසා කර ඉඳලා වැඩක් නැහැ පිටුමත් අපි ප්‍රශංසා කළ යුත්තේ බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා ධර්මයේ ශ්‍රාවක මහා සංඝරත්නය සිල්ලුතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා සෑරජානන් වහන්සේලා බෝධීන් වහන්සේලා බුදු පිළිම වහන්සේලා ඉතින් ඒක නිසා මේවර මහා මෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ කෙරෙන මේ පැවැත්වෙන දහම් වැඩසටහනට බුදු ගුණ ඉගෙන ගන්න බුදු ගුණ සිහි කරන්න ඔබට ලැබෙන උතුම් අවස්ථාවක් බුද්ධානුස්සති වැඩසටහන. ඒ කියන්නේ නැවත කියන්න හිතනවා පින්වත්නි ඔබ වැඩසටහනට පැමිණෙන්න බුදුරු ඒකාන්තයෙන්ම අසිරිමත් මේ ඒ රහතන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ නිතර වන්දනා කරමින් වාසය කරේ. ඉතින් ඒක නිසා මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. ඉතින් ඒ සීල බුදුරුන්ගේ ඒ උතුම් ආශිර්වාදය ලබා ගන්න
ඒ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අසිරියත් සම්බුදු නුවණත් සම්බුදු ගුණ ඉගෙන ගන්න ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.